ආයිබෝන් හිතවතුනි අප ජන විවහාරේ කතාවක් තියෙනවා ඉස්සෙල්ලා ආපු කනට වැඩිය පස්සේ ආව අඟ ලොකුයි කියලා. ඇත්තටම මේ බයෝඩයිනමික් ගොවියට නැත්නම් මේ ජෛව ගතික ගොවියට නම් ඒ කතාව එහෙමම තමයි. මේ අඟ තමයි මේ ගොවියට වඩා වැදගත් වෙන්නේ. එතකොට මෙතන තියෙනවා අං 350. මේ 350ක් ගෙනල්ලා මේ බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් වල ප්‍රෙපරේෂන් කරන එක තමයි මේ කරන්නේ අපි. එතකොට මේ අඟ ගැන අපි මීට ඉස්සෙල්ලා වීඩියෝ එකක් කතා කරා. අපි කිව්වා මේ අඟේ තියෙන දිහා බලලා අඟ දිහා බලලා වයස කියන්න පුළුවන් කියලා. අපි දැන් යන්නේ අන්න ඒ වගේ වයස කියන්න දරන උත්සාහයක් තමයි මේ තියෙන්නේ. අනුමාන වශයෙන් වයස කියන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ජර්සි වර්ගයේ එළදෙනෙක්ගේ අඟක්. එතකොට මේ අඟ දිහා දැක්කහම වයස කියන්නේ කොහොමද? වයස කියනකොට අපි ඉස්සෙල්ලම මේ අඟේ හැඩය දිහා බලන්න ඕනේ. මේ අඟේ ස්වභාවය දිහා බලන්න ඕනේ. එහෙනම් බැලුවාම අපිට පේනවා මේ අඟේ තනින් පොඩ්ඩක් හැකිලිලා තියෙනවා. මේ හැකිලිච්ච තැන් වලට කියනවා අංගක තියෙන වලලු කියලා. එතකොට මේ වලලු ප්‍රමාණය අනුව වයස ප්‍රමාණය අනුමාන කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි එළදෙනෙක් පැටියෙක් දැම්මට පස්සේ ඒ පැටියා පෝෂණය කිරීම තමයි එළදෙනගේ පරම වගකීම. එතකොට ඒ වගකීම සඳහා එළදෙන සියල්ල කැප කරනවා. එතකොට එළදෙනගේ කිරිත් එක්ක විශාල ප්‍රමාණයක් කැල්සියම් පැටවට ලබා දෙනවා. එතකොට කැල්සියම් කියන මූලද්‍රව්‍ය පැටවට ලබා දෙන නිසා එළදෙනගේ අනෙකුත් ශරීරයේ කොටස් වල තියෙන කැල්සියම් ප්‍රමාණය අඩු වෙනවා. ඒක තමයි මේ අඟක තියෙන විශාල වශයෙන් කැල්සියම් අඟක් නිර්මාණය වෙලා තියෙන කැල්සියම් වලින්. එතකොට මේ කැල්සියම් ප්‍රමාණය අඩු වෙනවා එළදෙනෙක් පැටියෙක් දාලා පැටියා කිරි උරා බොන්න පටන් ගත්තට පස්සේ. එතකොට ඒ කිරි උරා බොනකොට කැල්සියම් අඩු වෙනකොට අඟ හීනි වෙනවා. අඟ පුංචි වෙනවා. අඟ හැකිලෙනවා. අන්නේ හැකිලෙන එක වලල්ලක් පළවෙනි හැකිලෙන වලල්ල වෙනකොට අපිට හිතන්න පුළුවන් එළදෙනෙකුට අවුරුදු වයස අවුරුදු 3ක් 3මාරක් වගේ වෙන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි ඕනම සත්ත්ව වර්ගයක් ඒ සත්ත්ව වර්ගයේ ඊළඟ පරම යුතුයකම තමයි ඊළඟ පරම්පරාව බිහි කිරීම. ඊළඟ පරම්පරාව බිහි කිරීම සඳහා සුදුසු තත්ත්වයට සත්වයාපත් වෙන්න ඕනේ. ඒක ගවයාටත් පොදුයි, මනුෂ්‍යයාටත් පොදුයි, අනිත් සත්තුන්ටත් පොදුයි. එතකොට එහෙම සුදුසු තත්ත්වයටපත් වෙන්න නම් මේ සතාගේ වර්ධනය ඒ සතාට ආවේනික නිශ්චිත වර්ධනයෙන් 60 දක්වා වර්ධනයක් වෙන්න ඕනේ. 60 දක්වා වර්ධනයක් වුණාට පස්සේ මේ එළදෙනුන්ගේ එළදෙන පට්ටියට එනවා. දැන් මේ ගවයුන්ට හැමදාම තමන්ගේ වර්ගය බොහෝ කිරීම සඳහා එකට එකතු වීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට ලැබෙන්නේ එකට එකතු වීම දවස් 21කට සැරයක්. ඒ නිශ්චිත වයස ආවට පස්සේ නැත්නම් නිශ්චිත බර ආවට පස්සේ දවස් 21කට වතාවක්. දවස් 21කට වතාවක් කියලා කිව්වට මම රජයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පශුසම්පදා සංවර්ධන අංශයේ ගොවිපළ කළමනාකරුවෙක් විදියට අවුරුදු 17ක් සේවය කරා. මං කන්තලේ ගොවිපළේ ඉන්නකොට ඒ කන්තලේ ගොවිපළේ ගවයෝ හිටියා 1888ක්. අපි ඒ ගවයින්ගේ පට්ටියට එන ලකුණු පට්ටි දාන ඒවා වාර්තා කරන වෙනම පොතක් තිබුණා. ඒ පොත අධ්‍යයනය කරනකොට පේනවා ඒ ගවයින් දිහා බලනකොට පේනවා මේක දවස් 21කින් 21කට පට්ටියට එනවා කියලා කියන්නේ යම්කිසි නිශ්චිත ගාණක් විතරයි. සමහර එළදෙන්නු ඉන්නවා දවස් 14න් පට්ටියට එනවා. සමහර එළදෙන්නු ඉන්නවා දවස් 25න් පට්ටියට එනවා. ඒ කියන්නේ මධ්‍යස්ථ අගයක් තමයි මෙතන 21 කියලා අරන් තියෙන්නේ. එතකොට මේ නිශ්චිත වයසට ආවට පස්සේ පට්ටි ලකුණු පහළ වුණාට පස්සේ පට්ටි දැම්මට පස්සේ සාමාන්‍යයෙන් අවුරුදු දෙකෙන් පස්සේ අවුරුදු දෙකමාර විතර වෙනකොට පට්ටි දැම්ම කියලා අපි හිතුවොත් එහෙම දෙකමාරෙන් පස්සේ තවත් මාස 9ක් එළදෙනගේ බඩේ පැටියා ඉන්නවා. දවස් 283ක් ඉන්නවා. ඒතර එළදෙනගේ බඩේ පැටියා මාස 9ක් ඉඳලා ඊට පස්සේ පැටියා දානවා. එතකොට අවුරුදු
3:00ක් විතර වෙනකොට ගිහිල්ලා. ඒතර 3:00න් පස්සේ ආයෙ පැටියා දැම්මට පස්සේ පැටියා කිරි උරා බොනවා. ඒතර එතන අඩුතරමින් අවුරුද්දකට ආසන්න කාලයක් මාස 7ක් 8ක් වගේ කාලයක් කිරි උරා බොනවා. ඒ කාලේ තමයි මෙන්න මේ වලල්ල හැදෙන්නේ. ඒතර මේ වලල්ල හැදුනට පස්සේ ඒතර දැන් අවුරුදු 3:00යි පැටියා කිරි උරා බොන කාලය අවුරුදු ආසන්න වශයෙන් අවුරුද්දයි අවුරුදු 4:00යි. එතකොට ඊ ආපහු සැරයක් මෙන්න මේ වලල්ල නැතුව යනවා. මේ වලල්ල නැතුව යනවා කියලා කියන්නේ අය අවුරුද්දක් එකහමාරක් විතර කාලයක් පැටියෙක් නැතුව එළදෙනගේ නියම පෝෂණය නියම ශරීර කොටස් වලට ලබා දෙමින් එළදෙන නිරෝගීව වැඩෙනවා. එතකොට මෙන්න මේ නිරෝගීව ඉන්නවා. මේ කාලයේදී මේ අඟේ වලල්ල නැහැ. එතකොට මේ කාලේ සමහරට අවුරුදු එකහමාරක් විතර කාලයක්. එතකොට අවුරුදු 5මාරයි ඊළඟට අයත් පැටියෙක් ගැප් ගන්නවා. ගැප් අරගෙන අය අවුරුද්දක් වගේ කාලයක් මාස 9ක් වගේ කාලයක් බඩේ පැටියා ඉන්නවා. එතකොට අවුරුදු 6මාරයි ඊට පස්සේ පැටියා දානවා. පැටියා දැම්මහම අය කිරි බොනකොට මේ වගේ වලල්ල හැදෙනවා. එතකොට 7මාරයි මේ විදිහට ගත්තාම 7මාරයි 8යි මේ අවුරුදු 8ක 9ක වාගේ එළදෙනෙක්ගේ අඟක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ අඟ දිහා බලලා අපිට කියන්න පුළුවන් ආසන්න වශයෙන් වයස අවුරුදු කීයකදීද මේ ගවයා මේ අවාසනාවන්ත ඉරණමට මුණ දීලා තියෙන්නේ කියලා. ඒ වගේම ඔකට ගත්තොත් එහෙම මේ කිලාරි ගවයා. එතකොට මේක ඇවිල්ලා ජර්සි ගවයාගේනේ. ජර්සි ගවයාගේ සාමාන්‍යයෙන් කිරි නිෂ්පාදනය ලංකාවේ විදියට කිරි ලීටර් 5 ඉඳලා 10 දක්වා වගේ ප්‍රමාණයක් තියෙනවා. ප්‍රීසියන් ගවයෙක් ගත්තොත් එහෙම කිරි ලීටර් 10ටත් වැඩි. ඒ කිරි ලීටර් සමහර වෙලාවට 20 30 40 දක්වා යන අවස්ථා තියෙනවා. ඊළඟට මේ ඉන්නේ ඉන්දියාවේ කිලාරි ගවයා. කිලාරි ගවයාගේ ඇත්තටම කිරි අඩුයි. කිරි අඩුයි. මේ කිරට හදන ගවයෙක් නෙමෙයි මේ ගවයා. මේ ගවයා විශේෂයෙන් ශ්‍රමික වැඩ සඳහා ගන්න ගවයෙක්. ඒතර මේ ගවයාගේ කිරි අඩු නිසා මේ වලලු පැහැදිලිව මේ ගවයාගේ පේන්නේ නැහැ මෙතන. ගොඩාක් පැහැදිලිව මේ වගේ පේන්නේ නැහැ. පැහැදිලිව පේන්නේ නැහැ. වලලු පේනවා ආසන්න වශයෙන් පේන්නේ. මොකද විශාල කැල්සියම් ප්‍රමාණයක් මේ ගවයාගෙන් ගිහිල්ලා නැහැ. පැටියට ගිහිල්ලා නැහැ. මොකද පැටියා අඩු කිරි ප්‍රමාණයක් ගන්න. එතකොට එළදෙනගේ තියෙන්නේ අඩු කිරි නිෂ්පාදන ස්වභාවයෙන්. ඒක නිසා මේ පැටියාගේ එළදෙනගේ පැටියට ගියපු කිරි ප්‍රමාණය අඩු වෙලා තියෙන නිසා මේ අඩු වෙලා තියෙන ප්‍රමාණය අඩු නිසා මේ වලලු හැදීම ඉතාම අඩුවෙන් පෙන්වන්නේ. එතකොට මූරා කියන ගවයාගේ ගත්තොත් එහෙම මූරා මිලිරයි වගේ ගත්තොත් එහෙම මේ වර්ගවල කිරි නිෂ්පාදනය සාමාන්‍යයෙන් කිරි ලීටර් 5 ඉඳලා 10 දක්වා වගේ ප්‍රමාණයක් තියෙනවා. 10 සමහරට 12 දක්වා තියෙනවා. එතකොට ඒ ගවයාගේ පැහැදිලිව මේ වලලු දක්නට ලැබෙනවා. එතකොට කිරි නිෂ්පාදනය වැඩි වෙන්න ගවයින්ගේ වලලු ප්‍රමාණය පෙන්නන ස්වභාවයේ පැහැදිලිතාවය වැඩි. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් දේවල් සත්තුන්ගේ කොටස් දිහා බලලා අපිට මේ පරිසරයේ ස්වභාවධාමයේ තත්ත්වයන් හඳුනාගෙන අපිට නිගමන වලට බහින්න පුළුවන් යම් ප්‍රමාණයකට. බොහොම ස්තුතියි.